බුදුරජාණන් වහන්සේ වදාළ පින්වන්ත ආනන්ද ඔබට යම්කිසි කෙනෙක් ආදරේ නම් සෙනෙහසයි නම් ඔබ කෙනෙකුට හිතවත් නම් ඔවුනොත් ඔබට සවන් දෙනවා නම් ඒ අයට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්න. ඒ අයට ධර්මයේ ගැන කියලා දෙන්න. ආර්ය මහා සංඝ රත්නය ගැන කියලා දෙන්න. බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ තුල පිහිටවන්න. ආනන්ද ඒ අයට චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙන්න. බොහෝ දෙවියන් පිළින්දිවච්ච මහරහතන් වහන්සේට ප්‍රේමනාප වුණා. සවන් දෙන්න සවන් යොමු කළා. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ දෙවිවරු තුන් තිසරණය තුලත් ආර්ය සත්‍ය තුලත් සමාදන් කෙරෙව්වා. එනිසා බොහෝ දෙවිවරු මේ සතර අපායන් නිදහස් වෙලා සෝතාපන්න ඵලයට අවශේෂ මාර්ගඵලවලටපත් වුණා පිළින්දිවච්ච මහරහතන් වහන්සේ නිසා. තමන්ගේ හිතවත් ප්‍රියමනාප කෙනෙකුට දිය යුතු යම් උපරිම ත්‍යාගයක් තියෙනවා නම් අපගේ මහරහතන් වහන්සේ ඒ උතුම් නිර්වාණ ත්‍යාගය බෙද බෙදා වැඩියා.